සම්පත් ගේනිම රොෂාන් sorry සමාවන්න මේ අවස්ථාවේ නායකතුමාගේ ඉනිම නිමාවට පත් වුණා රොෂාන්ගේ ඉනිම පන්දියවන ක්‍රීඩකයා කුෂාන් පිටිකරු පැමිණෙනවා ක්‍රීඩාංගණයට සම්පත් මේ අවස්ථාවේ සම්පත් මේ අවස්ථාවේදී වැරෙන් පහරක් එල්ලනවා ලකුණු 6ක් බවට පරිවර්තනය කර ගන්නවා මේ අවස්ථාවේදී කෙසේ වෙතත් උඩ බඳුවක් ලෙස රැකගත්තා නමුත් සීමාවෙන් ඔබට ගමන් කරා ඒ සැනින් ලකුණු 6ක් වාර්තා වෙනවා ඉනි මේ ප්‍රථම ලකුණු වාර්තා වෙනවා ලකුණු 6කින් ඕරේ දෙවන පන්දුව ක්‍රියාත් LSN Postland. පළමු මේ අවස්ථාවේදී Black Lions කණ්ඩායමේ රොෂාන් ජයග්‍රහණය සිදු කරනු ලබන්නේ කණ්ඩායමේ නායක ලංකන් ෆ්ලීනික්ස් කණ්ඩායමේ නායකයා සංජය අද අවසන් මහ තරගයට ඔබ සුදුසුකම් ලැබුවා අද දිනේ විශිෂ්ට පිතිකරුවන් විශිෂ්ට පන්දියවන්නන්ගේ සැදුම්ලත් කණ්ඩායම අද දවසේ අවසන් මහ තරගයේදී ඔබගේ කණ්ඩායම කොයියක් ප්‍රතිවාදීන් හැටියට Black Lion ලට මුහුණ දෙීමට සූදානම්ව සිටින්නේ මම ස්තුතිවන්ත වෙනවා අපේ සංවිධානයේ සියලුම සංවිධායක මණ්ඩලයට මේ වගේ තරගයක් ඕගනයිස් කළා අපේ සහෝදරත්වය වැඩි දියුණු කරගන්න හැමදේටම සහයෝගය ලබා දුන්නා අපිට කිසිම අඩුපාඩුවක් නැතුව හැමදේකම සහයෝගය දුන්නා ඒ වගේම මගේ කණ්ඩායමට කිව්වොත් සියලුම ක්‍රීඩකයන් හොඳම තත්ත්වයේ ඉන්නවා සියලුම පන්දියවන්නන් සහ පන්දුවර පාර දෙන්න අපි හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියා සිටිනවා සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ තරඟාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඒ වගේම මම හිතනවා අපිට හොඳ තරගයක් ලබා දෙන්න පුළුවන් අපේ හොඳ ටීම් එකක් ඉන්නවා ඒ වගේම අපේ සියලුම ටීම් එකේ ක්‍රීඩකයන්ටත් ස්තුති කරන්න ඕනේ වැඩ රාජකාරී විශාල ප්‍රමාණයක් ලියාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් ස්තුතියි සියලුම දෙනාට හොඳ තරඟාවලියක් දෙන්න බලාපොරොත්තු වෙනවා අපි බලමු කණ්ඩායම් දෙක කොයි ආකාරයෙන්ද මුහුණදී තරගයේ සූරතාවය අනුශූරතාවය හිමි කරගන්න කණ්ඩායම් දෙක රාත්‍රී 7ට සංවිධායක මණ්ඩලය දැනුම් දෙනවා රාත්‍රී 7ට මෙම අවසන් මහා තරගය ශ්‍රී ලංකා සංගමයේ විසින් තමත් සාර්ථකව පැවැත් වූ තරගාවලිය අවසන් මහා තරගයේ ජය කෙල්ල කරනවා ඩීප් මිඩ් විකට් කලාපයට 1 ලකුණයි පන්දුව සුරකිව බාර කරනවා ලකුණු ගණයේ පිටිකරුවා ඔහුයි කියන එක සඳහන් කරන මොහොතක් කියාමට සිටිනවා සුපුන්ගේ පිට කතා කරන මොහොත අවසානයේ තෙක් රැඳී සිට පන්දුව එන අන්තයේ තරගයේ දක්ෂතම ප්‍රහාරාත්මක ක්‍රීඩකයා කීවොත් මානිවැරදි Black Lions කණ්ඩායම සතුටින් ජයග්‍රහණය උදුරාගත් ක්‍රීඩකයා ලංකන් ෆිනික්ස් කණ්ඩායමේ නැක්මුරමා බවට පත් වුණ අද දවසේ ආරම්භක පිටිකරුවා ලෙස පැමිණ අවසන් කඩුල්ල වෙත රැඳී සිටි අද දවසේ විශිෂ්ට ගණයේ තරගයක නිමාව සනිටුහන් කරනවා
තරගයේ ශූරතාවය හිමි කරගන්නා කණ්ඩායම ලන්ඩන් ෆිනික්ස් කණ්ඩායම සතු කරගන්නා මොහොත මේ අවස්ථාවේදී ජයග්‍රාහී සතුට ප්‍රකාශ කරන දවසේ සූරයන් අනුසූරයන් මෙලෙස සහෝදරත්වයේ බෙදා හදා ගන්නා මොහොත ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය මහත්මා ගුණය එයයි අද දවස පුරාවට මිතා සාර්ථක තරගාවලියක නිමාව මෙලෙස සංකෝහන් වෙන මොහොතක් ශ්‍රී ලංකා සංගමයේ ඉතා සාර්ථක සංවිධාන ශක්තියක් එකතු කරපු තරගාවලියක් ඒට අනුග්‍රහශීලීත්වය එකතු කරපු හිතවතුන් අප සිහිපත් කළ යුතු ශෙහාන් මහතා ඒ වගේම නිශාන්ත මහතා රෝෂිනී මහතා රෝෂිනී වෙනවිය ඒ වගේම ධනංජය මහතා මේ අනුග්‍රහශීලීත්වය දක්වපු ශ්‍රී ලංකා සංගමයේ විසින් සංගතන්දමේ ක්‍රිකට් තරගාවලියක නිමාව මෙලෙස සම්පූර්ණතාවේ බ්ලැක් ලයන්ස් කණ්ඩායම ඉතා අනගිධවනීය තරගයක නිමාව මෙලෙසින් සනිටුහාරවදී ජයග්‍රාහී කුසලාන තවත් ස්වල්ප මොහොතකින් ඔබට බෙදා හදා දීමට සියලු කටයුතු ශ්‍රී ලංකා සංගමය විසින් සූදානම් කර තිබෙනවා. ඒ වගේම බෙහෙවින්ම ස්තුතියි විනිශ්චය මණ්ඩලය හැටියට කටයුතු කරපු අවසන් මහ තරගයේ තෙක් අපත් සමග රැඳී සිටපු රුවන් මහතා සමග ශයාන් මහතාට හදපිරි ස්තුතිය එකතු කරනවා. ඉතා විශිෂ්ට ගණයේ විනිශ්චයක් ලබා දුන්න අවසන් මහ තරගයක විශිෂ්ට ගණයේ විනිශ්චයක් ලබා දීම කණ්ඩායම් දෙකටම සාදරව ශ්‍රී ලංකා සංගමයට ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් බෙහෙවින්ම ස්තුතියි මේ සඳහා දායකත්වයේ කළපු සියලුම දෙනාට මෙවන් වූ කර්තව්‍යයන් සමග අත්වල බැඳ ගැනීම සම්බන්ධව හොඳම පිටිකරු සඳහා තිලින ප්‍රදානයට ආගන්නේ 2026 ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරපු ප්‍රථම ක්‍රිකට් තරග හොඳම තන්දිය වන්න සඳහා තිලින සහ කුසලානය ප්‍රදානය කිරීමට මේරියන් මහත්මියට හොඳ සමග සම්බන්ධ ශ්‍රී ලංකා සංගමය ප්‍රථම වතාවට දිගහැරුණු මේ ක්‍රිකට් මහ තරගයේදී හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය සමගින් කුසලානය හිමි කරගනු ලබන්නේ ඔහුයි. බ්ලැක් ලයන්ස් කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායමට නායකත්වය එකතු කරපු රොෂාන් ඔබයි හොඳම පන්දු යවන්නා. බ්ලැක් ලයන්ස් කණ්ඩායමේ රොෂාන් කණ්ඩායමේ නායකයා හොඳම පන්දු යවන්නාට හිමි කුසලානය අනුශූරතාවය ලබාගත් කණ්ඩායම අපි කවුරුත් දන්නවා බ්ලැක් කණ්ඩායම. ඔවුන්ට හිමි මෙඩල් ලබා දීම සඳහා ගෞරවයෙන් යුතුව ආරාධනා එකතු කරනවා. පොළොන්තේ සියලු පොදු වැඩ කටයුතු වලට අනුග්‍රහ පැමිණෙන මේ අභියසට අනුශූරතාවය ලබාවීමට නිසංග දස්කොන් මහතාගේ සුරතින් 2026 ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරපු ප්‍රථම වතාවට දිගහැරුණු මේ ක්‍රිකට් තරගාවලියේදී අනුශූරයන් අද දවසේදී මෙඩල් පළඳවන කටයුතු සමග අත්වල් බැඳගත් ඇය රෝෂිනී පෙරේරා මහත්මිය ඔබට මම ආරාධනා එකතු කරනවා කණ්ඩායමේ නායකයාට රෝෂිනී පෙරේරා මහත්මියගේ සුරතින් ජයග්‍රාහී ශූරතාවේ අනුශූරතාවයට හිමි කුසලානය ලබා ගන්නට හිමි මෙඩල් ලබා දීමට සුරතින් ඔබට හිමි අවසන් ක්‍රීඩකයන් 7 දෙනා පැමිණ සුරතින් ලබා ගන්නා මෙඩල් පළඳවන්න මොහොත ඔබට හිමි මුදල් ත්‍යාගය පිරිනමන්නට සූදානම් වන මොහොත ස්වපි 2000ක වටිනාකමක් හිමි මුදල් ත්‍යාගයක් ශ්‍රී ලංකා මුදලින් ඒ වගේම මෙම තරගයේ 2026 හිමි කුසලානය පිරිනමන මොහොත පුරයන්ට හිමි කුසලානය පිරිනමන්නට මා ගෞරවයෙන් යුතුව ආරාධනා එකතු කරනවා. ශ්‍රී ලංකා සංගමේ සභාපති තිලින ෆර්නාන්ඩෝ මහතා, ඒ වගේම ලේකම් සම්පත් මහතා, භාණ්ඩාගාරික රසිකා නවරත්න මහත්මිය,
මේ සියලුම දෙනාට ආරාධනා එකතු කරනවා සූර්යයන්ට හිමි කුසලානේ හිමි කරගන්නට ලංකන් ෆිනික්ස් කණ්ඩායම තමයි 2026 ක්‍රිකට් සූර්යයන් නොහොයි ඇතුළු ඒ සියලුම දෙනාට ඉතාමත් ආදරයෙන් යුතුව ස්තුතිය එකතු කරනවා.